ඔන්න එකොමත් එක දවසක් කැලේ කපටි රජා නරිහාමි බොහෝම බඩිගින්නෙන් ගහක් ඇරට වෙලා කල්පනා කරමින් හිටියා. ඒ පුදුම බඩිවිඥාන්න ඔය තියෙන්නේ යන්ටෝනේ මොකක් හරි ගොඩුරක් හොයා ගන්ට. ඒත් ඉතින් ඔය ශත්රු පක්ෂ පන්නන වැඩේ තමයි එපාම කරපු වැඩේ. මේම කියපු නරිහාමි මොකක් හරි ගොදුරක් හොයාගන්න කියලා කැලේ පැත්තට ඇවිදගෙන ගියා. මේ මොකක්ද බොලීමි කොහොල්ල ඇගුලියන්නේද? මටවා හොඳ අදාතා සිසි මහන්සියන් නැටුව දඩේමක් කොරගන්ට පුළුවන්. ඉතින් මෙහෙම කියපු නරියා කොල්ල බෝලය අරගෙන මෙතනින් යන්න ගියා. ඉතින් ඊට පස්සේ කොල්ල බෝලෙන් ලස්සන කොල්ල බබෙක්ව හැදුවා. කොල්ල බව හදලා කැලේ මැද්දෙන් ගිහින් තිබ්බා. ඔන්න ඉතින් දැම්මගේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න තමයි. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් යද්දි මෙතනින් දඟකාර හාපැන්චෙක් ගියා. කොල්ල බබාව දරපු හාපැංචා ඒ පැත්තට යන්න ගියා. අනේ කවුද මේ කැලෑවට අලුතෙන් ආවේ? බබෝ ඔයාගේ නම මොකක්ද? කොල්ල බබා එක සැරයක් ඇහුවා. අනේ බබෝ ඔයාගේ නම මොකක්ද? කොල්ල බබා දෙවෙනි සැරේටත් ඇහුවා. අනේ බබෝ ඔයා අපිත් එක්ක තරහද? කොල්ල බබා කතා කරන්න නැති හින්දා හොඳටම තරහ ගිය ආපැංචා කොල්ල බබාට අතින් එකක් ගැහුවා. ඉතින් කොල්ල ඇලෙන හින්දා කොල්ල බබාගේ අත ඇලුනා. ඉතින් අත ගලව ගන්න කියලා ආපැංචා කකුලෙනුත් තිබ්බා. ඊට පස්සේ ආපැංචාගේ කකුලත් ඇලුනා. අනේ මාව බේරගන්න කවුරුත් නැද්ද? මාව හිරවෙලා. මේම කියලා ආපැංචා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. මේ සද්දය වුණු නරිරාල ඇවිල්ලා ආපැංචාව අරගෙන මෙතනින් යන්න ගියා. දෙක්ක නේද? තමන් දන්නේ නැති ඇත් එක්ක කටයුතු කරන්න ගිහිල්ලා ආපැංචා වැටුණු අමාරුව.